හායි යාළුවනේ ඔන්න කෙටි කතාවක් අරන් ආවා. එහෙනම් කතාව හොඳයි නම් කතාවට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. දෙමාපියන්ගේ ආදරය සෙනෙහස නොඅඩුවම ලබමින් හැදී වැඩුණු තක්ෂිලා ගමේ පාසලේ සිටි දක්ෂම දරුවෙකි. ඇගේ පියා ගොවිතැන් කරමින් තමයි ඇයට ඉගැන්නුවේ. මාව ගෘහණියක්. ඔවුන්ට පුළුවන් උපරිම සැප සම්පත් දී ඔවුන්ගේ එකම දියණියව උස්මහත් කරේ ඈ හොඳින් ඉගෙනගෙන කවදාම හරි හොඳ තැනකට එයි කියන බලාපොරොත්තුවෙන්ය. නමුත් ඒ සියල්ල වෙනස් වන්නේ තක්ෂිලා සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වෙලා කොළඹ බෝඩින් වෙලා උසස් අධ්‍යාපනයට හොඳ පිළිගත් පාසලකට ඇතුළත් වූ දින සිටය. එහිදී ඇයට හමු වූ කැලුම් නිසා ඇගේ ජීවිතය උඩුයටිකුරු විය. කැලුම් යනු ඇය නැවතී සිටින බෝඩිම ආසන්නයේ බෝඩ් වී රැකියාවක් කරන තරුණයෙකි. ඉතා කඩවසම් කටකාර තරුණයෙකු වූ ඔහුත් සමග තක්ෂිලා පෙමින් වෙලෙන්නේ තම දෙමව්පියන්ගෙන්ද ටික ටික ඇයව ඈත් වෙමින්ය. තම දියණියගේ වාර විභාග ලකුණු අඩු වෙද්දී ඈ පාඩම් නොකර ඔහේ පොත්පත් දිහා බලාන තනියම හිනා වෙද්දී ඇගේ මවට ඇය ගැන සැක හිතුණා. ඒ සැකය තවත් වැඩි වන්නේ වෙනදට නිතර පහේ ගෙදරට කෝල් කරපු තක්ෂිලා දැන් නිවසට ඇමතුම් ගන්නේ මුදල් අවශ්‍ය වූ විට පමණි. ඇයි පුතේව කෝල් කරන්නේ නැත්තේ? මට පාඩම් කරන්න තියෙනවා අම්මා. අනේ මන්ද මට නම් උඹේ වෙනසක් පේනවා. අනේ මේ අම්මා විකාර කියවන්න එපා අප්පා. කෙල්ල දුරකථනය විසන්ධි කළත් දිනක් තක්ෂිලාගේ මව්පියා ඇයට හොර රහසේ ඇගේ බෝඩිමට පැමිණෙන්නේ තක්ෂිලාගේ මේ වෙනසට හේතුව අතටම අල්ලගන්න සිතමින්ය. ඔවුන් ත්‍රිරෝද රථයකින් බෝඩිම අසලට එමින් සිටිනකොට මහපාරේ සුදුගවුම පිටින් පිරිමි ළමයෙකුගේ අතේ පැටලී ඇවිද යන්නේ වෙන කවුරුත් නොව ඔවුන්ගේ එකම දුව කියලා දකිනකොට මවගේ ඇස්වලට කඳුළු පිරුණි. අපි මෙච්චර දුක් විඳ මේක උගන්වන්න ඒත් මේකෙන් මගුල් නටනවා. ඇගේ පියා කේන්තියෙන් කෑ ගැසුවත් එහි ගැබ්ව තිබුණේ දැඩි වේදනාවකි. මේක හරියන්නේ නෑ නෝනේ. අපි මේකව අපහු ගමට එක්කන් යන්. එහි ඉස්කෝලවල ළමයිනුත් හොඳට ඉගෙන ගන්න. අපි කරපු ලොකුම මෝඩකම මේකට හොඳට උගන්වන්න කොළඹ හොඳ ඉස්කෝලෙකට දාපු එක. තක්ෂිලාගේ පියා දැඩි තීරණයක් ගත්තා. ඒ තක්ෂිලා මේ ඉස්කෝලෙන් අස් කරගෙන ගමේ ඉස්කෝලෙකට ආපහු දාන්න. අනේ තාත්තේ මට නම් බෑ අනික. මම කැලුම් අයියට ආදරෙයි. එයත් මට ගොඩක් ආදරෙයි. කෙල්ල කිව්වත් ඇගේ දෙමව්පියන් ඇයව බලෙන්ම ගමට එක්කන් ගියා. දුවේ තාත්තා මෙහෙම දුක් විඳින්නේ උඹ වෙනුවෙන්. අපි උඹව කොළඹ ඉස්කෝලෙකට දැම්මේ පුළුවන්කමකට නෙවෙයිනේ. ඒත් උඹට හොඳට උගන්වන්න ඕනි නිසයි. ඒත් උඹ අම්මා අඬා වැටෙන්නට විය. අනේ අම්මා මං පොඩි එකෙක් නෙවෙයිනේ. අනික මං ඉගෙන ගන්නම්. ඒත් මට කැලුම් අයියත් ඕනි. තාත්තා ඒ කොල්ලා ගැන හොයලා බලලා උට හරියට රස්සාවකුත් නෑ. ඒ වගේ එකෙක් බැඳගත්තොත් උඹගේ ජීවිතේම විනාශ වෙයි දුවේ. ඉගෙන ගන්න තියෙන කාලේ ඉගෙන ගනි. අපි දෙන්නත් හැමදාම මෙහෙම ඉන්නේ නෑනේ. අපේ අතේ හයිය තියෙනකම් මෙහෙම වැඩ කරයි. ඊට පස්සේ අම්මයි තාත්තයි කෙල්ලට කොතෙක් උපදෙස් දුන්නද ඈ ඒ දේවල් එක කනකින් අහලා අනිත් කනින් පිට කරා. ඇත්තටම තක්ෂිලා හිටියේ කැලුම් පෙන්නපු ආදරය අස්සේ හිර වෙලා. ඒ නිසා එයා තම දෙමව්පියන්ට පිටුපාලා ඔහුත් එක්ක පැනලා යන්නේ. කැලුම්ද තක්ෂිලා විවාහ කරගෙන කොළඹ බෝඩිම් එක ඈත් සමග අලුත් ජීවිතයක් පටන් ගන්නවා. ඒ ජීවිතයේ මුල් දවස් කිහිපය ඔවුන් දෙදෙනාටම හරිම සුන්දරයි. ආදරෙන් වගේම ඔවුන්ගේ සිනහවෙන් ඒ පුංචි බෝඩින් කාමරය පිරී ගියා. නමුත් දිනෙන් දින තක්ෂිලාට තුන් වේලට කන්නවත් අරන් දෙන්න කැලුම්ට වත්කමක් නැති විය. ඔහු ස්ථිර රැකියාවක් නෑ. ඒ වගේම එකම රස්සාවක් ඔහුට දිගටම කරන්නත් බෑ. ඒ ඔහුගේ කම්මැලිකම නිසා. බෝඩින් කාමරේ කුලිය ඉල්ලමින් අයිතිකාරයෝ තක්ෂිලාට බැනවදිනකොට කැලුම් කුලියක් කරලා ඒ ලැබෙන සොච්චමෙන් බෝඩිමට ආවේ හොඳටම බීලා. මොකක්ද අයියේ මේකේ තේරුම? අදත් බෝඩින් ගාස්තු ඉල්ලුවා. ඉතින් කියන්නේ ඔහොම බොන්න එපා. අඩු මේ සල්ලිවත් ඉතුරු කරන්න. අනේ මේ උඹ මට ජීවත් වෙන්න ඕන කොහොමද කියලා උගන්වන්න හදන්න එපා. අනේ අයියේ ඔයා මාව බඳිනකොට ඔහොම නෑනේ. උඹයි මාව ඕනි කියලා ආවේ. ඒ නිසා කටවහම් මට ඕනි විදිහට ඉඳපන්.
ඔහු තක්ෂිලාට බැණ වැදුණි. කන්න බොන්න පවා හිඟ වෙද්දී කෙල්ල අවසානයේ ගාමට් එකක රැකියාවකට යන්න සිදුවිය. උදේ ඉඳන් මැෂින් පාගල මාසෙ අවසානයට ලැබෙන පඩියත් කැලුම් රකුසෙකුසේ ඇගෙන් උදුරගෙන නාස්ති කරන්නට වූයේ කෙල්ලට ජීවිතය තවත් එපා කරමින්ය. තක්ෂිලාගේ ජීවිතය තවත් කඩා වැටුණේ ඇයට කැලුම්ගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්න බව දැනගත් විටය. නමුත් ඇය විශ්වාස කරා කැලුම් දැන්වත් හැදෙයි කියලා. ඒත් සිදුවූයේ කැලුම් බීමතින් පැමිණ තක්ෂිලාට පහර දීමය. ඔහු දිනින් දින කෙල්ලගෙන් ඈත් වූයේ වෙනත් ගැහැණියක සමග අනියම් සම්බන්ධයක්ද පටන් ගනිමින්ය. සියල්ලම එපා වූ කෙල්ලට දැන් ඉතුරුව ඇත්තේ ජීවිතය නැති කර ගැනීමයි. නමුත් ඇය අවසන් වතාවට නැවත ගමට ගියේ තම දෙමව්පියන් ළඟ වැඳ වැටී හෝ ඔවුන්ගෙන් සමාව ගැනීමටය. එදා ඇය තම දෙමව්පියන් කියූ දේ ඇසුවා නම් අද ඇයට මෙවැනි ඉරණමක් අත් නොවෙන්නට ඉඩ තිබුණා. කෙල්ල බඩකුත් උස්සන් තම නිවස ඉදිරියට ගොස් අම්මේ කියලා කතා කරා. එතකොට ඇගේ මව මිදුලට දුවන් ආවා. අනේ මගේ දුවේ උඹ ආවද මගේ රත්තරන්? අනේ අම්මේ මට සමා වෙන්න. ඔයාලා කියපු දේ මං පොඩ්ඩක් හරි ඇහුවනම් මට මෙහෙම වෙන්නේ නෑ අම්මේ. තාත්තා කිව්වා හරි ඒ මිනිහා හොඳ මිනිහෙක් නෙවෙයි. මම රැවටුණා අම්මේ මම රැවටුණා. කෙල්ල අම්මගේ දෙපා මුල වැඳ වැටී අඬා වැටෙන්නට විය. මේ දෙස පියාද දොරකඩට වී බලා ඉඳින්නට විය. ඔවුන් මලක් වගේ උස් මහත් කෙරූ දියණියගේ මුව පුරා තැලුම් පාරවල් කෙසඟූ ශරීරය ඈ කොතරම් දුක් විඳ ඇත්දැයි ඔවුන්ට පෙනුණි. කෝ දැන් ඒ මිනිහා? එයා වෙන ගෑණියෙක් එක්ක ගියා. මායි දරුවයි තනි වුණා අම්මේ. කෙල්ල අඬා වැටෙන්නට විය. මේ තාත්තා ඉන්නකම් උඹ තනි වෙන්නේ නෑ බං. උඹට කවුරු නැතත් මේ තාත්තා ඉන්නවා. නෝනේ දරුවව ගෙට අරන් ගිහින් කන්න මොනා හරි ලෑස්ති කරා නම්. තාත්තා එහෙම කියලා එතනින් ගියේ ඔවුන් ඉස්සරහා අඬන්න බැරිකමට. අම්මයි තාත්තයි කියපු දේ එකපාරක් හරි ඇහුවනම් තක්ෂිලාට මෙහෙම නොවෙන්න ඉඩ තිබුණා. ඉතින් ඈ අම්මයි තාත්තයි එක්ක තම දරුවව හදාන සතුටින් ජීවත් වුණත් අතීතයේ ඈ අතින් වුණ වැරදි නිසා ඈ ජීවිත කාලෙම හිතින් විඳෙව්වා. ඉතින් මේ කෙටි කතාව මෙතනින් නිමාවට පත් වෙනවා. ඔන්න ඔයාලට හිතන්න යමක් ඉතුරු කරා. ඉතින් කතාව කියවපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. කතාව හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ කතා කියවන්න දිගටම මගේ YouTube නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න.